රැස්සාව මාළු කපන එක. මාළු කිව්වට මාළුම නෙවෙයි. ඇතුලේ තව බිස්නස් යනවා. මන්න පිහිය කියන්නේ සෙල්ලම් බඩුවක් වගේ. මේ තමයි මාළු සාන්තිය. හලෝ නානා. මට එන්න බඩු එවනවද? නානා මට අර බඩු ටික ඕනේ. මගේ බඩු ටික ඉවරයි. මේ කවුරුත් එවන්න දෙන්නේ නැහැ. මේ කොල්ල ටික බඩාරේ වැඩකට බැස්සා. මේ එමුණොත් එන මේ ලොරියක පටවල එවනවද බඩු ටික? මම මහෙන් ගන්නම්. ඔව්. මේ කලපු බහපුව එනවනේ අද. හරි. හරි එන වැඩේ බාරු වුණා. ඕකේ. හරි නානා හරි කිබ්බෑ. හරි බඩු ටික එන්නේ. සාන්තයිය. මොකෝ බං? මාර කේස් එකනේ සාන්තයිය වෙලා තින්නේ. උදේ අපේ ගේමට බහපු කොල්ල සෙට් එක හවස් වෙද්දි රාජයිය කසිප්පු වාඩියට ගිහිල්ලා උතරම බීලා හොස්පිටල් එකට ගිහිල්ලා. අම්මරසි එහෙමද? ඈ යකෝ එන යමන් ඉක්මන. යමන් අක්කේ මේ කොහෙන්ද යන්නේ? උඹලත් හරියට බබාලා වගේනේ. මේ පැත්තෙන් ගෙල්ලා දිය මං හැමදාම කරන වැඩේ මගෙන් අහන්නේ. හරි ඉතින් ඔකට කෑ ගහන්න ඕනේ නෑනේ. ශාන්ත උදාලේ පැනට් කීයක් විරෝද? බං කරලා කියන්න වැඩි වෙලා මේ දවස්වල පොට්ටේ තියාගන්න නැහැ. පොට්ට එක තියාගන්න එන්න එක මන් තෝ මේ රාජට. රාජා වැඩ ආපු දේ තියනවා නම් කරගෙන ඵලයල්ලා. අම්මට හුදු මැනිකෙනාංගි. තමුසෙත් එක්ක කතාවක් නැහැ. එන්න කිපි රාජට. කොල්ලෝ එන්න ගියපන් අංග රාජයියට. යනවා අක්කේ. රාජයියා මාළු සාන්තයිලා සීන් එකටයි. ජීවිත එක්ක සෙල්ලම් කරන එක මිනිහගේ ආතල් එක. ඒරියා එකටම කසිප්පු බෙදන්නේ මෑන්ගේ පොට්ටි. ආඩවත් සෙල්ලම් වෙන එකම කියන්නේ. මේ තමයි කසිප්පු රාජා. අන්ත මුදලාලි බඩුවන්න අර යන්න තිබ්බනේ. පාඩුවේ මත කතා කරේ. මොකද කේස් එක? කේස් එක ඔබ දන්නවන්නේ. අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. මම මට කියලා දෙනවා ජරා වැඩේ කරන්න එපා කියලා. පිරිසිදු උඩ කරපන් කරන දෙයක්. අපි කොල්ල බොනවා තමයි. හරිද? මේක දෙකෙන් එකක් විසඳ ගන්න තමයි අද ආවේ. මේ මගේ රත්තරන් බිස්නස් එකට කතා කියන්න දෙන්න එපා. හරිද? ඈ මෙච්චර කල් මම මේක කරන් ආවනේ. ආඩුවේ කට වහගෙන ඉන්න එකයි තියෙන්නේ ඈ. ඔබ මාළු අස්සේ දාලා බිස්නස් කරනවා මම දන්නේ නැහැ කියලා හිතුවද? ඈ යකෝ. පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉඳපන්. මේ වයිකියේ එකයි ඉන්නේ. මේ රාජා තමයි මේ වයිකිය රන් කරන්නේ. ඕකේ. වැඩි සද්ද දාන ඇවිල්ලා මන්නේත් එක්කම් බෙල්ල මේ පැත්තින් තියලා යන්න ආසයිද? ඈ පාඩුවේ ඵලයන් මිනිහෝ ආඹ හිතන්නේ නේමද? ඈ
මගේ අතට මන්න හුරු වෙනකොට බල කසිපු දෙකලවත් නෑකු. රාජා උදලාලි මම්මුට ගහන්නද රෑට දත් නැතුව බත් කන්න. උදලාලි මම අල්ලගන්න මම්මුට ගහනවා. ඊට පම් පැත්තකටලා. මේ මාළු සාන්තත් එක්ක සීන් තියාගන්න ඉන්න බෑ. හරිද? මං ආයෙ උඹට අනතුරු අඟවල යන්න. ආයෙ කියන්නේ මිතපා අම්මේ පරයට හොඳ වැඩක් කරන්න. රාජමිනියෝ කියන්නේ ඔබ දන්නවද මම මේ රාජා කියන්නේ කවුද කියලා? මේ මිනිහෝ රාජාගේ බඩු තමයි මේ අහලක හතක මෙවුන් ගහන්නේ. තේරුණාද? පාඩුවෙත් ඔගේ බිස්නස් එක කරන් ඔබ එක්කේ ඉඳපන්. හරිද? ඔබ මොනවා බලන්නේ? හලේ. මේ මාළු වලේ තරම් ඵලයක්. මැනිකා ගණුවේ පැකට්ට බඩුත් බැස්සා මේ අර බැරල් එකේ බඩු ගන්න එපා මං අර වෙන මරන් තියපු එකකින් දාලා දීපන් නැත්නම් මට තිස්ති දාලේ ගානේ ලගින්න තමයි වෙන්නේ මිනිහෝ බැඳපු දවස් ඉඳලා බොනවා. පොඩ්ඩක් සිහියෙන් ඉන්නව කොච්චර බොන්නේ? මැනිකා බැඳපු දවස් ඉඳන් මම උඹට අඩුවක් කරලා දිනව මැනිකා ඔන්න ඔය පාඩුවේ පෙර ඉඳපන් මැනිකා තේ යත සිද්ධියනේ බං උනේ. ඔව්ව තෝඩර් එකනේ අපි වැඩි බලමුකෝ. අපේ ගෑණිට එහෙම කිව්වේ නෑනේ. නෑ එහෙනම් කොහොමද? ආරංචි උන්ට එහෙම ඉවරයි ආයේ වසල. කියුණාද මන් දන්නේ නෑ අප්පා කියුණාද ඈ? නෑ මොකද ආ. මොනවද මිනිහාර කරලා තියෙන්නේ? හයි. මටත් එක්ක ලැජ්ජයි. මොනවද අර කසිප් රජෙන් ගුටි කාලාවා කියන්නේ? තෝ පරයා. ගුටි කාලා වෙන්නේ මමත් උට ගැව්වා. බිම්ම වැටුණ දීපු ෂොට් එකට. මෑ නෝනා හිටියේ නෑනේ ළඟ. ඈ කොයි වෙලාවද ගැහුවේ තමසේ මගේ මිනිහා කියන්න ලැජ්ජයි ඔයි. මං දැන් කොහොමද ගමේ මිනිසුන්ට මුහුණ දෙන්නේ? දෙයියන්ද ගන්න. මේ පාර නම් කබලෙන් ලෝකගේ බෙල්ලයි අනිත් එක දෙකම. යම්යා අනේ මන් දන්නේ නැද්ද තමසේ ගැටි මාත් එනවා. ताल बुड़ राग ताल उते हवा कन्ने सिंहल बथाल नमे कन्ने एरियस उनो सिरी पाल शॉट එක දුන්නම ඔයඩමල් මාල් බොත්තම ගලවල යන්නේ මහ පාරේ දෙකර නමලට රාජා බෑපන් එළියට. කසිප්පා වරෙන් යකෝ එළියට මැනිකා උඹත් කරෙන් එළියට. මොකද යකෝ මාළු සාන්ත කවුද කියලා පේනට තමයි යකෝ ආවේ. ඒ වගේද යකෝ මම වරේ යකෝ පයින් ගහන්න ඕනේ යකෝ සෙනෙක දුවකෝගෙන මේක ගිය පාර තේරෙවලට ගත්තේ මැනිකා මට ටික කාලයක් පොට් එකේ ඉන්න වෙන්නේ නැති වෙයි. මාළු සාන්ත ඉවරද? කසිප්පු රාජාට මොකද වෙන්නේ? ඊළඟ පාර බලමු.